ආයුබෝවන් විදු ව්ලොග්ස් සමග තුන ඔයාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද විදු ව්ලොග්ස් ට්‍රැවල් වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අපි කරන්න යන්නේ. අපි ඇත්තටම අද වීඩියෝ තෝරගත්තේ ගාල්ල. ගාල්ල තමයි අපි යන්න හිතාගෙන ඇත්තේ. අපි ඇත්තටම අද ගාල්ලට ගිහිල්ලා ගාල්ලෙන් අපි යනවා ජංගල් බීච් නේ. ජංගල් බීච් යනවා. ඊට පස්සේ ජපාන් සාම විහාරයට යන්න ඉන්නවා. දැන් අපි ගමන පටන් ගත්තා. වනන්ගෙන දැන් අපි ඉන්නේ හයිවේ එකේ තියෙන සේවා ස්ථානයේ සර්විස් ඒරියා එකේ. ඒකට ආවා පොඩ්ඩක් තේ එකක් බීලා යන්න කියලා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම අපේ මේ tour එකේ photos අපේ Facebook page එකේනුයි Instagram එකේනුයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ page එක like කරන්න. එහෙනම් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ජය වේවා. ගාල්ලට ලං වෙලා ඉන්නේ. තව කිලෝමීටර් 30ක් විතර තියෙනවා අපිට එක්සිට් වෙන්න. අද අපි ආපු වෙලාවත් හොඳයි. අපි ගෙදර විතර දාවේ. අපි ගෙදර උදේ 6:00 විතර පිටත් වුණා. දැන් වෙලාව 8:20යි. හරි එහෙනම් අපි බලමු. අපි ගොඩක් දේවල් එක්සිට් වෙලා කරන්න ඉන්නවා. ජංගල් බීච් යන්න ඉන්නවා. බලමු කොහොමද අපේ ටුවර් එක කොහොමද කියලා බලමු අපි. මම හයිවේ එකෙන් ගම පොඩි වීඩියෝස් ටික ගත්තා. බලන්න පුළුවන් හරි ලස්සනයි. එහෙනම් අපි ගාල්ලේදී හම්බෙමු. ජය වේවා.
අපි දැන් ගාල්ලෙන් ගාල්ලට ආවා. ඒ කියන්නේ අපි පින්නතුරෙන් එක්සිට් වෙලා කිලෝමීටර් 3ක් විතර ආවා. දැන් අපි ඉන්නේ හිරිඹුර පාර. හිරිඹුර පාර දංගෙදර කියන හරියේ. අපිට ඉස්සරහෙන් බලගන්න පුළුවන් පාර යට වෙලා තියෙනවා. අපි කොහොමත් අපේ අපි දැන් කෙලිම යන්නේ ජංගල් බීච් පැත්තට උනවටුනේ. එහෙනම් යමු. ඔයගලන්ට පෙන්නන වීඩියෝ අපේ පාර කොහොමද යට වෙලා තින්නේ කියලා. එහෙනම් ඔයගලන්ට බලගන්න පුළුවන්. අපි දෙන්න දැන් ආවා ජපන් සාම චෛත්‍යයට. ඕන බලනකොට ග්‍රේසි මාර ලස්සන වීව් එකක් තියෙනවා. අද කට්ටිය අඩුයි සයිලෙන් සංචාරක ප්‍රමාණය. දැන් මම ඔයාලට පෙන්වන්න චෛත්‍ය කොහොමද කියලා. ඉස්සර මේ ඉන්නේ මුහුද වීව් එක මෙතන බලනකොට ඒක ලස්සනයි. නැව් දකින්න පුළුවන් මේ තියෙන චෛත්‍යය. අපි ජංගල් බීච් යන ගමන් අපි ජංගල් බීච් එක ගාවට ආවා. මෙතන අපිට නාන ස්ථානයේ තියෙන එතනම මේ උණරුණ ජපන් සාම විහාරය යන පාරේ තමයි තියෙන්නේ. කාර් පාර්කේ නරකලා රුපියල් 150 මුදලක් ගත්ත පාකින් වලට. ඔව් මේ පාර පොඩ්ඩක් ගල් තියෙන පාරක් කඩුක පාරක් මීටර 100ක් විතර තියෙනලු බීච් එකට යන්න විදගෙන. එහෙනම් අපි යන් ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා බීච් එක ලස්සන.
මේ පාර නම් ගන්න දෙයක් නැහැ. ඇවිල්ලා බීලා හැම තැනම බෝතල් දාලා වුණා දකින්න පුළුවන්. පරිසරය අන්තිමයි. විනාශ කරලා තියෙනවා. එතන උදුකයි මේ වගේ දකින්නකොට කැලෑවගේ බෝතල් මේකම තියෙනවා. ඒ කට්ටිය වැඩ තමයි කියන්නේ. උද මෙතන ඉඳන් නම් පොඩ්ඩක් හදලා තියෙනවා කොන්ක්‍රීට් පරිවලක් පාර. ඒක මම හිතන්නේ දැන් මුහුද ළඟයි අපිට බීච් එක ළඟයි. සද්දෙත් ඇහෙනවා. දැන් අපි බීච් එක ළඟ යන්නේ. අද වැහලා තියෙන උදේ මෙහෙට. බලමු හැමදාම දෙතයි. තව ටික දුරයි තියෙන්නේ බීච් එකට යන්න. මම එතන ගිහලා පෙන්නන කොහොමද ජංගල් බීච් එක ලස්සන. උනට බලන්න පුළුවන්. එහෙනම් අපි බීච් එක ගාව හම්බෙමු.
රාත්‍රී නතර වීමට අපි උණුවටුන බීච් එකේ තියෙන පීකොක් හොටෙල් එක තමයි තෝරාගත්තේ. මේක ඉතාමත් හරි ලස්සන වීව් එකක් තියෙන හොටෙල් එකක්. බීච් එක ඉස්සරහමයි තියෙන්නේ. ගොඩාක් ලස්සනයි මේ මගේ වීඩියෝ එකේ තියෙන හොටෙල් එක. ඇත්තටම සුළු ඉතර ලොකු ගණනුත් නැහැ මේ හොටෙල් එකේ. පහසුකමත් හොඳයි. මොකද ගන්න පුළුවන් හොටෙල් එකක් ඔයගලන්ට ඇවිල්ලා ඔයගලත් ආපු වෙලාවක මේ හොටෙල් එකට ඇවිල්ලා ඉන්න විතර ලස්සන අස්රි ලස්සන බලන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. හරි එහෙනම් මම පෙන්නන්නම් බීච් සයිඩ් එක හරි ලස්සනයි මෙතන ඉස්සරහ බීච් එක. ඔන්න බලා ගන්න පුළුවන්. දිනයක් ගන්න යන්නේ. අපි දෙන්නම රෙඩි වෙලා ඉන්නේ දැන්. ඉන්න අපේ කෑම බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිම ලස්සන කෑම සිලියර කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ කෑමේට අපි ඇවිල්ලා ඉන්නේ පීකොක් හොටෙල් එකට උණුවටුනේ ගියන්නේ. ඔයගොල්ලෝ තාම වෙලා ගිහිල්ලා යන්න විතර කෑමක් මම හිතන්නේ හොඳයි. එහෙනම්
කට්ටියට good morning කියනවා. අද අපේ දෙවෙනි දවසේ අපි දැන් නිකන් ආව උදේම පොඩ්ඩක් වෙරළ පැත්තට කොහොමද බලන්න. කට්ටිය අඩුයි. හරිම ලස්සනයි. හැබැයි මුහුද රැල්ලක් තියෙනවා. පිටිපස්සේ පේනවා මුහුද පොඩ්ඩක් සැරයි අද. මේ හරි අපි ඉන්නේ හරියට කොහොමද ගැඹුරු ප්‍රදේශයක්. නාන්න එහෙම එපා කියලා තමයි කියන්නේ. හරි අපි මෙහෙම කොට ඇවිල්ලා පොඩි ෆොටෝ ටිකක් එමෙ අරන් යන්න තමයි ආවේ. අද දවසේ අපි ගාලු කොටුවට යන්න ඉන්නවානේ. ගාලු කොටුව පැත්තේ ගිහිල්ලා තව වෙලා දිව තව කොහෙද යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රැය ඉස්සලා ගෙදර යන්නත් ඕනේ. හරි. එහෙනම් ඉතින් අපිත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් යමු. Hai, දැන් අපි බ්‍රේක්ෆාස්ට් එක තමයි ගන්න යන්නේ. දැන් අපි බ්‍රේක්ෆාස්ට් එක ගන්න යන හදන්නේ. එහෙනම් අපි බලමු මොනවද කන්න තියෙන ලෝකෙට. එහෙනම් අපි යමුනේ. යන්නේ දැන් අද උනා තියෙන පාන් තියෙනවා, නූඩල්ස් තියෙනවා, බිත්තර තියෙනවා. ආයි සම්බොලෙකුත් තියෙනවානේ. මේක කෑම අද උදේ අපේ බ්‍රේක්ෆාස්ට් එක බුෆේ එකක් තියෙන්නේ. එහෙනම් අපි කමුනේ. හරි. මොන්න ගාලි ඉවරයි. මම නම් තාම කාගෙන යනවා. තාම ඉවරෙන් තව ටිකක් වෙලා තියෙනවා. අපි කෑම කාලේ ඉවර වෙලා ඊට පස්සේ ඉතින් ලෑස්ති වෙලා ගාලු කොටුව වෙත තමයි යන්න හිතා ඉන්නේ. ඒ වගේම තව බලන්න ඕනේ පොඩ්ඩක් වෙලා තිබ්බොත් තව කොහෙද යන්න බලාපොරොත්තු ඉන්නවා. එහෙනම් ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. අපි දැන් හොටෙල් එකේ ඉඳන් උණුවට ඉඳන් යන අපි ගාල්ලට ගාල්ල කොටුව බලන්න. බලමු දැන් ගාල්ල කොටුව යන්නේ කිලෝමීටර් 3ක් විතර තියෙන්නේ. ඒ ගිහිල්ලා බලමු අපි මම හෙත් ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. එහෙනම් අපි ජයවා. Hai, අපි දෙන්න දැන් ගාලු කොටුවට ආවා. ඔයාලා බලමුලා මිහිද මුහුද. ඔයාලා බලනවා මුහුද ඊට පස්සේ. මේ තමයි ගාලු කොටුව මේ අලුත් ඇඩියක් අතේ. අලුත් ඇඩියක් අතේ කරන ඕනකුලා මෙන්න මේ දාලා තියෙනවා බැම්ම වටේ අලුත් ඇඩියක් අතේ කරනවා. තම අද ඉතින් ඊයේ කිව්වා වගේම සංචාරක නම් අඩුයි. ඒක දාලා හින්දාද දන්නේ නැහැ.
ගොඩ ගොඩක් රස්නේ අද හැපු පාටක පේන නැහැ ඊයේ නම් වැහැලා තිබ්බා තමයි එන අපි ඉස්සරහට බලමු ඊට ටික අපි බීච් එකට බැස්සා බැලලා දැන් ආයි නගිනවා හරිම ලස්සනයි මොකද ලස්සනයි පේනවා කට්ටිය නම් අඩුයි මුල තමයි පිටපස්ස මුද කාල කොටුව තමයි විශේෂ දෙයක් ගැන කියන්නේ මේ නම කාල කොටුව කැඩිය ගන්න වෙනවා එන යමු අපිට ඉස්සරහ ගාල්ල කොටුව වදින ස්ට්‍රීට් එක උඩ ඇවිදින්න ආවා. ඒක ලස්සනයි. ලුක් එකකින් උඩ බලන්න කියලා.
අපි දැන් යන්නේ ගාල්ල කොට්ටෝගාව තියෙන පරවා ස්ට්‍රීට් එකේ. ඒ පරවා වීදියේ කඩවල් ගොඩක් තියෙනවා. ගොඩක් ටූරිස්ට්ලා එහෙම ඉන්නවා. එන හොටෙල් තියෙන ගොඩක් තියෙන රෙස්ට් හවුස් තියෙනවා. එන බලමු. ආයුබෝවන් යාළුවනේ අපේ ගාල් ට්‍රිප් එක ඉවරලා අපි මේ දැන් ගෙදර යන ගමන් ඒ කියන්නේ ගාල්ල ඉඳන් කොළඹ යන ගමන් අපි දෙන්න ගොඩක් එන්ජොයි කරා ඊයේ යදයි අපි මුලින්ම ගියා ජපන් සාම චෛත්‍යය බලන්න ගියා ඊට පස්සේ ජංගල් බීච් ගියා ඊට පස්සේ උණුවටුනේ ගියා උණුවටුනේ ගිහිල්ලා උණුවටුනේ ගියා ඊට පස්සේ අපි දහකට කන්න ගොඩක් තැන්වල ඇවිද්දා ගොඩක් තැන්වල ඇවිද්දා කන්න දණක් හොයා ගන්න බැරුව අන්තිමට අපිට හොඳ තැනක් සෙට් වුණා. හොඳයි බුෆේ එකක් සෙට් වුණේ. අඩු ලොකු ගාණකුත් නැහැ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපි නතරුනේ පීකොක් හොටෙල් එකේ. පීකොක් හොටෙල් එකේ ඒක ඇත්තටම මේ ගොඩක් හොඳයි සර්විස් එකක්. සර්විස් එක හොඳයි, ෆැසිලිටිස් හොඳයි, ඔක්කොම හොඳයි. විශේෂත්වය තියෙනවා යන්න තියෙන ඉතින් මේවල ගෙස්ලා හැමනම් අඩුයි ගොඩක් කට්ටියට ගොඩක් ලෝකල් කට්ටිය පොඩ්ඩයි හිටියේ ෆොරිනර්ස්ලා නම් ඉතින් සාමාන්‍ය ගානකට හිටියයි කියන්නේ ගොඩක්කුත් නැහැ හොඳයි අපිට අපි නතරුනේ මේ පීකෝ හොටල් එකේ ඇත්තටම කෑම අපි ඩිනර් එකක් බුෆේ එකක් ගත්තේ හරියම හොඳයි ඒගොල්ලන්ගේ ලස්සනට පිළිවෙලකට අපිට ඒගොල්ලන් සර්ව් කරලා තිබ්බා බීච් එකේ ඉන්න වෙන්න හරියම ඊයේ අමුතුම ගතියක් තිබ්බා කියනවනම් ඊට පස්සේ අපි අද ඔව් අමුතුම අත්දැකීමක් හොඳයි බීච් එකට වෙලා කෑම වල නම් සුපිරි හොඳටම හොඳයි ලොකු ගණනුත් නැහැ ආයි ලොකු ගණන් නැහැ හරියම සාධාරණ ගණන් තිබ්බේ ඒ වගේම ඉතින් අද අපි ගියා ගාලු බාබකියු එක උනත් අපිට තෝරගන්න පුළුවන් මොන ඒක ජාතියද ඕනි මොන වෙනම මාළු ටිකක් දාලා තිබ්බා අපිට කැමති මාළුව තෝරලා ඒගොල්ලෝ බාබකියු එකක් දුන්නා ඒකයි මොන පොඩට චිප්ස් එහෙම දුන්නා ඒකත් ඇත්තටම රහයි ගානත් අඩුයි රහසයි ඒ වගේම ඉතින් අද ගියා ගාලු කොට්ටේ ඊට පස්සේ ගාලු කොට්ටේ ඊට පස්සේ එතන තියෙනවා මේ වීදියක් තියෙනවා ඒ වීදියේ විද්දා ඊට පස්සේ පන්සලකට එතන තිබ්බ ලස්සන පන්සලකට ගියා අපි ගොඩක් අද ලොකු අත්දැකීමක් ගත්තා මේ ඊයේ ඉඳන් අද වෙනකන් ගිය ට්‍රිප් එකේ දැන් ඉතින් කොළඹ අපි ගෙදර යන ගමන් ඉතින් සර්විස් ඒරියා එකේ නවත්තලා තේ එකක් එහෙම බීලා
අපේ ට්‍රිප් එක ඉවර කරන්න තමයි බැලුවේ. එහෙනම් ඉතින් අපි එතනදී හම්බ වෙමු. එහෙනම් කට්ටිය ජය ගන්න. ඔය ඉතින් අපි දැන් සර්විස් එකකට ආවා. දැන් ඉතින් මහන්සිත් එකක්ෙන් බීලා ආයෙ අපි ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් යමු එළියට. මෙතෙන්ට ඇවිල්ලා සර්විස් එකකට ඇවිල්ලා තේ එකක් බීලා ඉවරයි. දැන් තේ එකක් බීලා දැන් ගෙදර යන්න ලෑස්ති වෙනවා. අපේ අවසානයේ ඔව් අපේ අවසාන වීඩියෝ එක දැන් ඊට පස්සේ ඉතින් එහෙනම් ගෙදරට තමයි ඉතින් යන්න තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලොත් එන්න, ඔයාලා යන්න, එන්ජොයි කරන්න. ඉතින් එක්තරයි. ඔව් එහෙනම් අපි ඉස්සරහා ඊළඟ ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අපි ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වීඩියෝ එකේ අඩුපාඩු එහෙම තියෙනවා නම් ඒවත් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඒවා හදාගන්න ඇස්ති. එහෙනම් කටියටම ජය වේවා.